වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Asphalt Legend Unit කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ඔයගොල්ලන්ට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ගේම් එක මෙහෙම ඕපන් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක GB 3.3ක් වගේ වෙනවා. ඉතින් මේ ගේම් එකට අවශ්‍ය රික්වයර්මන්ට්ස් ටික මම වීඩියෝ එකේ අන්තිමට දානවා. ඒ නිසා වීඩියෝ එක ඉවරන තෙක් රෙදි සිටින්. ඉතින් ගේම් එකේ ලොබි එක තමයි මේක. ඉතින් මම මේක මේ කලින් ගහලා තිබ්බ account එක නිසා තමයි මෙහෙම පේන්නේ. ඔයාලා අලුතෙන්ම ඩවුන්ලෝඩ් කරනවා යට තියෙන ඔක්කොම icon ටික ඔයාලා ලොක් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මුලින් මේකේ මම graphics තත්ත්වෙ පෙන්නන්න. ඉතින් මෙහෙම setting එකට ගිහින් game setting වල graphic setting වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම game එකේ frame rate graphic quality ඔක්කොම ටික හදා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් අපි මේ game එකේ පළවෙනි option එක විදිහට අපි game එකේ graphic පොඩ්ඩක් test කරලා බලමු. ඒක නිසා අපි දැන් race එක දාලා බලමු. ඉතින් ඔයාලටම දැක ගම හිතා ගන්න පුළුවන් ගේම් මේ ක්වොලිටි එක කොයි වගේද කියලා. මේක ඇත්තටම මේ PC ගේම් එකක් ගහනවා වගේ ෆීලිං එකක් එනවා. ඇත්තටම මේකේ ග්‍රැෆික් නම් වෙනම ලෙවල් එකක්. මේ ඔයාලට පේන්නේ මම මේ ගේම් එකේ ඔක්කොම ග්‍රැෆික් වැඩි කරලා මේ මැක්සිමම් ග්‍රැෆික් වැඩි කරලා තියෙන්නේ. ඇත්තටම මේ Asphalt එකේ 8 එකට වඩා ඇත්තටම මේ Asphalt Legend එකේ ග්‍රැෆික් නම් ටිකක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මැච් එක මෙහෙම ඉවරනවත් එක්කම අපි දෙවෙනි ඔප්ෂන් එක විදිහට අපි මේකේ මල්ටිප්ලේයර් ෆීචර් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඔයාලා ලොබියට ආවට පස්සේ මෙතන මේ මල්ටිප්ලේයර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක ඉතින් ඔයාලට මොඩ් 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිවට් රූම් කියන එක අරනම අනිත් දෙකින් ඔයාලා ලෝකල් ප්‍රොටෙස්ට්ස් එක තමයි සෙල්ලම් කරන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ ප්‍රයිවට් රූම් එකෙන් ඔයාට පුළුවන් රූම් එකක් ක්‍රියේට් කරලා යාළුවොත් එක්ක ප්ලේ කරන්න. ඉතින් මේ ක්‍රියේට් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට පුළුවන් රූම් එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් මෙතන මේ රේස් සෙටින් කියලා එකක් තියෙනවා. මේක ටච් කරාට පස්සේ ඔයාලට කැමති විදිහට මේ රේස් එක ක්‍රියේට් කරන්න පුළුවන්. මැප් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ට්‍රැක් එක ලැප් ගානද කැමති එකක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ඔයා හදපු රූම් එකට ජොයින් වෙන්නේ කියලා. බැක් කළා. ඔයාලට මෙතන තියෙනවා එතනම ජොයින් මැච් කියලා එකක්. ඒක ඉවුවට පස්සේ ඔයාලට වෙනවා මෙතන රූම් කෝඩ් එක ගහන්න කියලා. ඒ රූම් කෝඩ් එක ගැහුවට පස්සේ ඔයාලගේ යාළුවට පුළුවන් ඔයා හදපු රූම් එකට ජොයින් වෙන්න. ඉතින් ওই ටික තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා මේ ගේම් එක මිනිමම් ටයිප් එකේ ප්ලේ කරන්න පුළුවන් නම් ඔයාලට 4GB RAM එකක් වගේ තිබ්බොත් ප්‍රමාණවත්. ඒ වගේම රෙකමන්ඩ් ටයිප් එකේ ගහනවා නම් 6 වගේ තිබ්බොත් ප්ලේ කරන්න පුළුවන්. මගේ දැන් මේ තියෙන ඩිවයිස් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා විස්තර ටික. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.